ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමෝම අපේ ශ්‍රී ලංකා හිස්ටරි YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ පුරාවෘත්තයන්ට අනුව රාවණා රජතුමාගේ කාලය දක්වා දිවෙන සිරිලක රුහුණු පුරවරයේ අති පැරණි රාජධානියක් වුණ දෙවිනුවර පුදබිම ගැනයි. ශ්‍රී ලංකාවේ ශ්‍රීපාදස්ථානයට පමණක් දෙවැනි බෞද්ධ හින්දු සහ වෙනත් ආගමික බැතිමතුන් විශාල පිරිසක් වාර්ෂික වන්දනාව පිණිස සහභාගි වෙන පූජා භූමියක් තමයි මේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දෙවුන්දර මහා දිව්‍ය රාජ භවන කියන්නේ. නූතන ලංකාවේ ප්‍රදේශ බෙදීම් වලට අනුව දෙවිනුවර පිහිටලා තියෙන්නේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ වැල්ලබඩ පත්තුව කියන තැන. වර්තමානයේ දෙවනුවර ප්‍රාදේශීය සභාව මගින් තමයි මෙම ප්‍රදේශය පාලනය කෙරෙන්නේ. නූතනයේ පූජා භූමියක් බවට පත්වෙලා තියෙන දෙවිනුවර කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ මාතර නගරයට නුදුරින් හමුවෙන ඉතාමත් අලංකාර නගරයක්. ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි සියලුම අංග උපාංග වලින් මේ නගරය සමන්විත වෙලා තියෙනවා. මාතෘකාවට යන්න කලින් මතක් කරන්නම් මේ වීඩියෝ පළ කිරීමේ මූලික සහ එකම අරමුණ මෙම ඓතිහාසික ස්ථානයේ ඉතිහාසය මෙම ස්ථානය හා බැඳුණු ඓතිහාසික කතා පුවත් වගේම සංස්කෘතික කාරණාවන් පිළිබඳව ඔයාලට දැනුමක් ලබා දීම සඳහා පමණයි. අද කාලේ ගොඩක් අය හරියට මේ දේවල් ගැන අවබෝධයක් නැති නිසා මෙහි අඩංගු සියලු තොරතුරු පැරණි මූලාශ්‍ර සහ පොත්පත්වල සඳහන් කරලා තියෙන කරුණු බව ඔයාලට දන්වන්න කැමතියි. මේ සඳහන් ඓතිහාසික සිදුවීම් සහ ජනප්‍රවාද කතාවන් සත්‍යයක් කියලා අපි කිසිම වෙලාවක අදහස් කරන්නේ නැහැ. හොඳයි අපි යමු වීඩියෝ එකට. දෙවිනුවරටත් ගන්ධරටත් අතර ඈත මුහුදේ රාවණා රාජධානිය වූ ලංකාපුරයේ තිබුණ බවට පිළිගැනීමක් තියෙනවා. භූගෝලීය සැකැස්ම අනුව දෙවිනුවර තුඩුව පුරාණයේ පටන්ම ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත්වන ස්ථානයක්. උපුල්වන් දෙවියන්ගේ වාසභූමිය වූදා පටන් මෙම ස්ථානය දේව නගරය යන අර්ථයෙන් දෙවිනුවර නමින් හඳුන්වලා තියෙනවා. නමුත් ජනවහර නිසා දෙවුන්දර කියලා තමයි භාවිතා වෙන්නේ. දෙවියන් ගොඩබට තොට නොහොත් දොර යන අර්ථයෙන් දෙවියන් දොර දෙවුන්දර වුණා වෙන්නත් පුළුවන්. මහා වංශයේ ලියපු කතුවරයත් දෙවිනුවර යනුවෙන් තමයි හඳුන්වලා තියෙන්නේ. ඒ වගේම ඓතිහාසික ලේඛන රසකමත් දෙවිනුවර කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඊට අමතරව මයුර, තිසර, පරවි හා කෝකිල යන සංදේශයන් වලත් දෙවිනුවර කියලා තමයි සඳහන් වෙන්නේ. ඉන්දීය කතා සහ ලංකාවේ කතාවලට අනුව පාර්වතී දේවියගේ පුතා විදියට හඳුන්වන කතරගම දෙවියන් ලංකාවට ආවේ සුරාසුර යුද්ධය මැඩපවත්වන්න. ඒ යුද්ධය නතර කරන්න පාර්වතී දේවිය තමන්ගේ වේලායුධය කතරගම දෙවියන්ට දෙනවා. අසුර යුද්ධයෙන් කතරගම දෙවියන් ජය ලබනවා. ඉතින් මේ යුද්ධයෙන් ජය ලැබපු කතරගම දෙවියන් ලංකාවට මුලින්ම පය තියන්නේ මෙන්න මේ දෙවිනුවර කියන තැනට. දෙවනුවර ප්‍රදේශයේ ඉස්සර තිවිලා තියෙනවා දූපත් 7ක්. මේවයින් ඉඳලා තියෙන්නේ අසුරයින්. ඒ අසුරයින්මත් පරාජය කරපු කතරගම දෙවියන් අවසානයේ තමන්ගේ පියා වන ශිව දෙවියන් කලින් වාසය කරපු කඳු 7කින් වටවෙච්ච කතරගම ප්‍රදේශය තමන්ගේ වාසස්ථානයේ විදියට තෝරගෙන කතරගම දෙවියන්ගේ ඉන්දිය බිරිඳ වන තේවානි අම්මත් ලංකාවේ බිරිඳ බල්ලි අම්මත් කියන මේ දෙන්න එක ඒ ප්‍රදේශයේ නතර වුණා කියලා තමයි පැරණි මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. කතරගම දෙවියන් වගේම බිරිඳෑවරු දෙදෙනා ගැනත් ඉදිරියට එන වීඩියෝ වලින් ඔයාලට අරගෙන එන්නම්. හොඳයි. මෙන්න මේ කතරගම දෙවියන් ලංකාවට ගොඩ බැස තැන තමයි දපුල් රජතුමාගේ ප්‍රධානත්වයෙන් දේවාලයක් ඉදිවෙන්නේ සිංහාසන දේවාලය කියලා. මේ දේවාලය පිටිපස්සේ තියෙන්නේ මුහුද. ඒ මුහුදු වෙරළට කියන්නේ සිංහාසන වැල්ල කියලා. ලංකාවේ රජ කළ දප්පුල රජ පරපුර දෙවිනුවරට ඉතාමත් සම්බන්ධයි. රාජධානියක් වශයෙන් දෙවිනුවර ගොඩනගලා තියෙන්නේ මෙන්න මේ දෙවෙනි දප්පුල රජතුමා තමයි. දාපුලසෙන් නමින් වගේම සාමි දපුල නමින්ද මේ රජතුමා හඳුන්වලා තියෙනවා. ඒ වගේම සිව්වන අක්බෝ රජු, හයවන පැරකුම්බා රජු දෙවිනුවර කීර්තිය පැතිරූ රජවරු අතර ඉන්නවා.
දාපුල්සෙන් රජතුමා එවකට දෙවිනුවර කර වූ විහාරය අද පරම විචිත්‍රාරාමයේ රජමහා විහාරය නමින් හඳුන්වනවා. මේ පුරාණ කාලයේ භූමි මහා විහාරය කිහිරැලි වෙහෙර යන නම් වලින් තමයි හඳුන්වලා තියෙන්නේ. පරවි සහ කෝකිල සංදේශවල මෙම විහාරය පිළිබඳව විස්තර සඳහන් කරලා තියෙනවා. සිංහල රජවරුන්ගේ අවසානයත් එක්කම මෙම විහාරස්ථානයත් අභාවට ගිහින් තියෙනවා. ඒත් දාපුල්සෙන් රජතුමා කර වූ බුබ්බුලාකාර දාගැබ වටා වටදාගයක් තිබුණ බවට සාක්ෂි අදටත් විද්‍යාමාන වෙනවා. කුරුණෑගල සමයේ 6 වන පැරකුම්බා රජතුමා කළ ඔත් පිළිමය මේ පුදබිමේ විශේෂ අංගයක්. මීට අමතරව ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළිවන විදියට ගලතුරුමුල පාය, රත්පත්සිලු පාය, නන්දපාය වැනි සංඝාරාම තිබුණ බවටත් සාධක හමු වෙලා තියෙනවා. නන්දන පාය නන්දන පිරිවෙන නමින්ද ප්‍රචලිත වෙලා තියෙනවා. දෙවිනුවර පැවති විහාරයන් අතරින් වනවාස විහාරය, සුදමේදාරාමය, පූර්වාරාමය හා පුෂ්පාරාමය අදටත් දැක ගන්න පුළුවන්. නූතනයේ දෙවිනුවර වඩාත් ජනාදරයට ලක් වෙලා තියෙන්නේ ශ්‍රී විෂ්ණු දෙවිඳුන් වැඩවසන දෙවොල පිහිටීම නිසා. කීරිකඳක් උත්පල වර්ණයෙන් යුතු දේව ප්‍රතිමාවක් බවට පත් කරලා දේවාලය පිහිට වූ නිසා මෙම දෙවොල උපුල්වන් හෙවත් විෂ්ණු දෙවිඳුන් වැඩවසන ස්ථානයේ විදියට ප්‍රචලිත වෙලා තියෙනවා. ප්‍රථමයෙන්ම මෙම දිව්‍ය රාජ භවන ඉදි කරලා පූජා පවත්වලා රටවැසියන්ටත් එහෙම කරන්න කියලා නියම කළේ දාපුල්සෙන් රජතුමා. ඒ බව පැරකුම්බා සිරිතේ මේ විදියට සඳහන් කරලා තියෙනවා. ඉමල් හලමුනි ලිසින් වදහල මලක රකින්නුව මෙත් සිතින් උපුල් වන් දෙව් රජුන් පිළිරුව වඩිනු දැක මහ සයුරකින් විමල් ගුණයුත් නමින් දාපුළු සෙන් රජෙක් ආ ඒ මොහොතින් විපුල් සිරිදෙවි නුවර කරවා පිහිට කරවිය යහපතින්. පැරකුම්බා සිරිතේ කියලා තියෙන විදියට එයට අදාළ කතාවස්තුවත් මම ඔයාලට කියලා දෙන්නම්. ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී මාගේ සසුන වසර 5000ක් පුරා වැඩිම කාලයක් පවතින්නේ හෙළදීපයේ බැවින් ඒ ආරක්ෂා කිරීමේ වගකීම පවරනවා සක්‍ර දෙවියන්ට. සක්‍ර දෙවියන් එය උපුල්වන් දෙවියන්ට පවරනමු. ලක්වැසියන්ට මහත් ලදිකමක් දක්වන උපුල්වන් දෙවියන් බෞද්ධ සම්‍යක් දෘෂ්ටික දේවතාවෙක්. සමන් උපුල් මහසෙන් නාත කියන පැරණි ලාංකීය සතරවරම් දේව සංකල්පයට ඇතුළත් දේවතාවෙක් තමයි උපුල්වන් දෙවියන් කියන්නේ. මේ ගැන සිංහලයේ පැරණිතම ඉතිහාස ග්‍රන්ථයේ වුණ දීපවංශයේ සඳහන් වෙනවා. ඉතින් මේ උපුල්වන් දෙවියන් දෙවිනුවරට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මම ඔයාලට කියන්නම්. දාපුල්සෙන් රජතුමාට හීනෙන් පෙනිලා තියෙනවා කීරිකොටයක් මුහුදේ පාවෙලා එනවා කියලා. රජතුමාට ශක්‍ර දෙවියන් හීනෙන් ඇවිත් කියලා තියෙනවා මේ කීරිකොටෙන් උපුල්වන් දෙවියන්ගේ රූපයක් කප්පවලා පුද පූජා පවත්වන්න කියලා. හීනෙන් දැක්කට ඇත්තරම උපුල්වන් දෙවියන් රත් සඳුන් කඳක වේශයක් අරන් දෙවිනුවර වෙල්ලට ගොඩ බැස්ස කියලා පැරකුම්බා සිරිතේ සඳහන් වෙන්නේ. ඉතින් මේ කීරිකොටෙන් උපුල්වන් දෙවියන්ගේ රූපයක් කපන්න තරම් සමත් වඩුවෙක් ඉඳලා නැහැ. ඒ බව දකින ශක්‍ර දේවේන්ද්‍රයා අනකරනවා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට මහලු වේශයක් අරගෙන මාලිගාවට යන්න කියලා. ඒ යන්නේ නිකන් නෙවෙයි වඩු ආයුධත් අරගෙන. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා මහලු වෙස් අරගෙන රජතුමා ඉස්සරහට ගිහින් කියලා තියෙනවා මට මේ කොටෙන් උපුල්වන් දෙවි රූපේ කපන්න පුළුවන් කියලා. දාපුල්සෙන් රජතුමා අහලා තියෙනවා මේ තරම් වඩුවන් ඉන්න පළාතක දෙව් රූපේ කපන්න කෙනෙක් නැති එකේ මහලු නුඹට ඒ දේ කරන්න පුළුවන්ද කියලා. ඒත් මේ මහලු වෙසින් ඉන්න දෙව්‍ය පුත්‍රයා කියනවා Tamante ඒ කාර්යය බාර දෙන්න කියලා. මේ කියන නිසාම රජතුමා වැඩේ බාර දෙනවා. හැබැයි හිතේ අවිශ්වාසයෙන් තමයි බාර දෙන්නේ. පහුවෙනිදට රජතුමාට හිතෙනවා මහල්ලගේ වැඩ කිරීමේ හැකියාව පරීක්ෂා කරලා බලන්න. ඉතින් රජතුමා සද්ද නැතුව යනවා කීරිකොටේ තැම්පත් කරලා තියෙන කාමරයට. ගිහින් කාමරේ දොර අරිනවත් එක්කම රජතුමා දැකලා තියෙන්නේ විශ්වකර්ම දෙවියන් නිර්මාණය කරපු උපුල්වන් දෙවියන්ගේ ජීවමානාකාරයේ ප්‍රතිභාවේ මුහුණ. දෙවියන් දැකපු ප්‍රතිමාවේ මුහුණ වතාවත් කරන්නේ නැතුව රජතුමා එකෙල්ලේ දැක්ක නිසා එවෙලේම දාපුල්සෙන් රජතුමාට සිහි නැති වෙලා ඇද වැටිලා තියෙනවා වස් වැදිලා.
ඊට පස්සේ රජතුමා මෙතන මහා දේවාලයක් ඉදි කරවලා දෙවියන්ගෙන් සමාව අරගෙන මේ දේව ප්‍රතිමාව දිහා එකඑල්ලේ බලන්න කිසිම කෙනෙක්ට කරන්න එපා කියලා තහනම් කරලා තියෙනවා. ඒකත් මිනිස්සුන්ගේ හොඳට. අදටත් මෙම පිළිමය තියෙනවා කියලා කියන්නේ තිර 7ක් දාලා වහලා. දාපුලුසෙන් රජතුමා බදිරාලි විහාරයේ සාදවා දෙවියන් පිදූ බව මහාවංශයේ සඳහන් කරලා තියෙනවා. උපුල්වන් දෙවියන්ගේ නමට කිහිරැලි යන කොටසක් එකතු වෙලා තියෙන්නේ දෙවිනුවරට භාවිතා කරලා තියෙන ගිරිහෙල කියන නම නිසා සහ කදිරාලේපනයක් ඒ කියන්නේ කිහිරි ආලේපනයකින් නිල් පැහැ ගන්වපු දේව රූපයක් නිසා බවත් මත තියෙනවා. ඉතින් මේ කිහිරි රූපය දෙවුන්දර ඉඳලා දඹදෙනියටත් එතනින් අලුත් නුවරටත් අලුත් නුවර ඉඳලා මහනුවර විෂ්ණු දේවාලයටත් අනතුරුව ආරක්ෂාව සඳහා දඹුල්ල රජමහා විහාරයටත් වැඩම කරවලා තියෙන බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඉතින් මේක සිද්ධ වෙලා තියෙන්නේ දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා දෙවුන්දරට එවලා තියෙනවා දේව ප්‍රතිරාජ්‍ය කියන සෙන්පතියව පිළිමයත් මහරන් ආයුධයත් පිහිටි රටේ මිනිස්සුන්ට වැඳ පුදා ගන්න වැඩම කරගෙන එන්න කියලා. ඊට පස්සේ දේව ප්‍රතිරාජ්‍ය මේ පිළිමයත් මහරන් ආයුධයත් දඹදෙනියට වැඩම කරවලා තැන්පත් කරලා තිබිලා තියෙනවා. ඊට පස්සේ මහනුවරට පත් වුණ රජ කෙනෙක් තමයි මේ ප්‍රතිඥාව නැවත අලුත් නුවර දේවාලයට වැඩම කරවලා තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් ආව රජ කෙනෙක් තමයි මේ පිළිමය මහනුවර මහා දේවාලය විෂ්ණු දේවාලයට වැඩම කරවලා තැන්පත් කරවලා තියෙන්නේ. පෘතුගීසින්ගේ ප්‍රශ්න නිසා අවසානයේ තීරණය කරලා තියෙනවා මේ දේව ප්‍රතිමාව පරිස්සම් කරන්න දඹුල්ලට වැඩම කරන්න. පැහැදිලි සාක්ෂි නැති වුණත් හරිම උපුල්වන් දේව ප්‍රතිමාව දඹුල්ලේ වැඩ ඉන්න බවට මත තියෙනවා. දාපුලුසෙන් රජතුමාගෙන් පස්සේ දඹදෙනි පරාක්‍රමබාහු, යාපහු බුවනිකබාහු, කුරුණෑගල පරාක්‍රමබාහු යන රජවරුන් සම්බන්ධයෙන්ුත් උපුල්වන් දෙවියන්ගේ කටයුතු සඳහන් වෙලා තියෙනවා. මයුර සංදේශය ලියවුණු ගම්පොළ සහ කෝට්ටේ යුගවලදී කවීන්ට මෙන්ම රජමහා මාත්‍යාදීන්ටත් මේ දෙවියන්ගෙන් ආරක්ෂාව හා ආශිර්වාදය අවශ්‍ය වූ බව මේ කතා ඔස්සේ පැහැදිලි වෙනවා. රයිගම් කෝරළයට අධිපති දෙවියන් ලෙසින්ද හඳුන්වන්නේ උපුල්වන් දෙවියන්. ගොරකාන කන්දේ විහාරයේ උඩගම දෙගන් තිලකාරාමේ වැනි විහාරවල උපුල්වන් දේව ප්‍රතිමාව දකින්නට ලැබෙනවා. රයිගම් කෝරළේ පැරණිතම උපුල්වන් දෙවොල කුඹුප්පත්තුවේ ඔලබොඩුවේ පැවති බව කියවෙනවා. මෙහි නටඹුන්ද දැක ගන්න පුළුවන්. දෙවුන්දර මහා උපුල්වන් දේවාලයේ පැවති ආරම්භයේ පටන් එහි තිබිලා තියෙන්නේ බ්‍රාහ්මණ පාලනයක්. උපුල්වන් දෙවියන් ලංකාවට ආවේනික සමන් මහසෙන් දැඩිමුණ්ඩ වැනි බෞද්ධ දේවතාවෙක්. ඇතැම් අය මේ දෙවියන්ට විෂ්ණුයයි කීවත් උපුල්වන් දෙවියන් වෙනුවෙන්ම වෙන්වුණ වෙනම දේශීය සාහිත්‍යයක් විශේෂයෙන්ම රයිගම් කෝරළේ තියෙනවා. උපුල්වන් දෙවියන් වටා හෙළ සංස්කෘතික ධාරාවක් පවතිනවා. කිහිරි උපුල්වන් නමින් හැඳින්වෙන්නේ අතීතයේ ඉඳන්ම උපුල්වන් දෙවියන්ගේ පිළිම කිහිරි යන ලී වර්ගයෙන් නිර්මාණය කරන නිසයි. සමහර විද්වතුන්ගේ මතය අනුව කිනිහිරි කියන්නේ රත් හඳුන් කියලා තමයි කියන්නේ. සිද්ධාර්ථ බෝධිසත්වයන් පාරමී පුරා බුදු බවට පත්වීමට ආසන්න බව තේරුම්ගත් වසවර්තයේ දිව්‍ය ලෝකයේ මාර දිව්‍ය පුත්‍රයා භයානක රූපී සේනාවක් එවා උන්වහන්සේ බියගන්වන්න උත්සාහ කරලා තියෙන අවස්ථාවේ පහළ දිව්‍ය ලෝකවල දෙවිවරු පලා ගින් තියෙනවා. ඉතින් එහෙම පලා නොගිය උපුල්වන් දෙවියන් බව තමයි හඳුන්වන්නේ. ඉතින් මේ උපුල්වන් දෙවියන් ධර්මයට කොච්චර ලැබියාවක් තිබුණද කියනම නම් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ ජේතවනාරාමයේ මුර දේවතාවන් දෙදෙනගෙන් එක්කෙනෙක් විදියට තමන්ගේ වාසස්ථානයේ විදියට තෙලඹු ගහක් තෝරගෙන වැඩ ඉඳලා තියෙනවා. අනෙක් මුර දේවතාවා තමයි සුමන සමන් දෙවියන්. මේ විශ්වාසය නිසා පන්සල්වල විහාරයේ බුද්ධ ප්‍රතිමා දෙපස සුමන සමන් දෙවියන්ගේ සහ උපුල්වන් දෙවියන්ගේ ප්‍රතිමා ඇඳීම සහ චිත්‍රණය කර තිබීම අදටත් ඔයාලට දැක ගන්න පුළුවන්. උපුල් සහ සමන් යන නාම දෙකම හෙළ භාෂාවේ මල් විශේෂ දෙකක් හඳුන්වන්න යොදා ගන්නවා. මෙම නාමයන් දරන දෙවිවරුන්ගේ ප්‍රතිමා හා චිත්‍රවල දෙවිවරුන් ඒ මල්වල වර්ණයෙන් වර්ණවත් කරලා තියෙනවා.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී සිදු කරපු ඉල්ලීම අනුව සක්‍ර දෙවියන්ගේ අනසක පරිදි හෙළදිව සහ හෙළ ජාතියත් සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවත් බාරගත් උපුල්වන් දෙවියන් පිරිප්පැන් සහිත කෙන්ඩියක්ද රැගෙන තමයි හෙළදිවට පැමිණිලා තියෙන්නේ. එදා පටන් හෙළයේ වැසියන්ගේ දුකට සැපට පිහිට වෙනවා කියලා තමයි බොහෝ දෙනාගේ විශ්වාසය වෙලා තියෙන්නේ. උපුල්වන් දෙවියන් යනු විෂ්ණු දෙවියන් යයි මතයක් තිබුණද සියලු පුදසිරිත් සහ සංකල්ප මතුබුදුවන උපුල්වන් දෙවියන් උදෙසායි. නමුත් නාමිකව හෝ ප්‍රතිමා ශිල්පයෙන් විෂ්ණුකරණය වී ඇත. ඒ ගැන නොයෙක් කතා තිබුණත් මේ වෙලාවේ ඒ ගැන කතා කරන්නේ නැහැ. කොහොම වුණත් මේක තමයි පැරකුම්බා සිරිතේ එන විදියට දෙවිනුවර උපුල්වන් දෙවියන්ගේ අතීත කතාව ගැන සඳහන් වෙන්නේ. දෙවිනුවර පිළිබඳව පවතින පුරාණෝක්ති වංශකථා සහ පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව දෙවිනුවර ඉපැරණිම නගරයක් බව සනාථ වෙනවා. ඒ වගේම ඉතිහාසවේදීනුත් දිවයිනේ පිහිටි පුරාණතම නගරය විදියට සලකන්නේ මේ දෙවිනුවර. දැනට භාවිතා කෙරෙන පැරණිම ලෝකසිතියම ක්‍රිස්තු වර්ෂ 140 දී පමණ නිර්මාණය කරලා තියෙන්නේ ග්‍රීක ජාතික ටොලමි විසින්. ඔහු දෙවිනුවර හඳුන්වලා තියෙන්නේ දෙවියන්ගේ භූමිය අර්ථවත් කරන දගන නමින්. ඒ කාලේ ඉඳලම දේවත්වයෙන් පාරිශුද්ධ වූ භූමියක් විදියට තමයි දෙවිනුවර සලකලා තියෙන්නේ. සිරිලකට අරක්ගත් සතරවරම් දෙවියන්ගෙන් උත්පලවන්න දෙවියන්ට කැපවුණු පුදබිම දෙවිනුවරයි. දෙවිනුවර පුදබිම උපුල්වන් දෙවොලේ ඉදිකරවීම දක්වා ආකර්ෂමත් කතා පුවත මම ඔයාලට හඳුන්වා දුන්න වීඩියෝ එකේ මුලදී. 16 වන සියවස ආරම්භයේ අපේ රටේ පෘතුගීසි ජාතිකයන්ගේ සමය උදාවීමත් එක්ක දෙවිනුවර ශ්‍රී විභූතිය තුරන්ව ගිහින් තියෙනවා. මොකද දේවාලය කොල්ලකා විහාරය ප්‍රතිමා මන්දිර හා සංඝාරාමද මේ පෘතුගීසීන් විසින් විනාශ කරලා දාපු නිසා. 19 වන සියවස ආරම්භයේ නැවත මේ දෙවිනුවර නගරය දියුණුවට ආරම්භ වෙලා තියෙනවා. ඒට හේතුව තමයි ඉංග්‍රීසි ජාතිකයන් විසින් 1813 දී ගෞරවනීය අතුඩාවේ සිරි ධම්මරක්කිත මාහිමියන්ට දෙවිනුවර පරම විචිත්‍රාරාම රජමහා විහාරය පවරා දීම. මෙම රජමහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් ජනාදරයට පත් වූ තෙරුන් වහන්සේලා රාශියක් ඉන්නවා. ඒ අතරින් තිසර සංදේශයේ කර්තෘ තිලක පිරිවෙන් හිමියන් එහි ආරම්භකයා බව තමයි කියන්නේ. සිංහල ජන සාහිත්‍යයේ රජවාසල කවියෙකු විදියට ප්‍රසිද්ධියට පත් වෙලා ඉන්දිය අන්දරේගේ උපත සිද්ධ වෙලා තියෙන්නේ දෙවිනුවර කීරවැල්ලේ බවට මතයක් තියෙනවා. ඒ වගේම දෙවිනුවර ඉතිහාසය සම්බන්ධව ඇති පැරණි සෙල්ලිපි දෙකක් කොළඹ ජාතික කෞතුකාගාරයේ තියෙනවා. දෙවිනුවර සිරි සුනන්ද නාහිමියන් විසින් රචනා කරන ලද ඓතිහාසික දෙවිනුවර මහා පුදබිම ග්‍රන්ථයේ මේ සඳහන් කරන ලද ජනප්‍රවාදයන් ගැන සඳහන් කරලා තියෙනවා. පොත්පත් පරිශීලනය කරන අයෙක් නම් මේ සම්බන්ධව විස්තර දන්නවත් ඇති. මෙම ජනප්‍රවාද පිළිබඳ සිදුවීම් බැහැර කිරීමට නොහැකි වන්නේ මේ පිළිබඳව මූලාශ්‍ර වලින් වගේම ගොඩක් කරුණු පොත්පත් වලින්ද සඳහන් කරලා තියෙන නිසා. දෙවිනුවර උපුල්වන් දේවාලය හා බැඳී පවතින නාමය දාපුලසෙන් හෙවත් දෙවෙනි දප්පුල රජතුමා කියලා ඔයාලා දැනටමත් දන්නවනේ. දප්පුල රජතුමා ක්‍රිස්තු වර්ෂ 659ත් 665ත් අතර කාලේ දෙවිනුවර රාජධානියේ පාලකයා විදියට කටයුතු කරලා තියෙන්නේ. දේව පුරාණයේ සඳහන් වෙන විදියට දප්පුල රජතුමා උපුල්වන් දෙවියන් වෙනුවෙන් සෑදූ දේවාලයේ බදිරාලි විහාරයේ උපුල්වන් දෙවියන්ගේ දේව ප්‍රතිමාව තැන්පත් කරලා තියෙන දේවාලය බවට විශ්වාසයක් තියෙනවා. වර්තමානයේ දකින්නට ලැබෙන උපුල්වන් දේවාලය පසු කාලයේ ඉදිකරන ලද්දක් බව තමයි කියන්නේ. මොකද පෘතුගීසියන් විසින් 1587 දී මුල් දේවාලය විනාශ කරලා තියෙනවා. තෙමහල් දේවාලයේ උපුල්වන් දේව ප්‍රතිමාව දෙපස දැඩිමුණ්ඩ සහ සූනියම් දේව ප්‍රතිමා තියෙනවා. පිටතමාලයේ ඊශ්වර සහ කතරගම දෙවියන්ගේ දේව රූපයන් තියෙනවා. ඒ වගේම විෂ්ණු දෙවියන්ගේ දසාවතාර සහ තවත් රූප රාශියක් සඳහි සොළොස් කලා නිර්මාණ මෙහි සිතුවම් කරලා තියෙනවා. දෙවිනුවර දේවාලය සහ ශ්‍රී විෂ්ණු උත්පලවන්නා දෙවියන් උදෙසා සිදු කරනු ලබන අසිරිමත්ම ඓතිහාසික මංගල්‍ය ඇසළ පෙරහැර සහ ඒහා බැඳෙන සිරිත් විරිත් හඳුන්වන්න පුළුවන්.
දඹදෙණිය රාජ සමයේ සිට දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රාජ සමය දක්වා දිවෙන ඉතිහාසයක් තමයි දෙවිනුවර ඇසළ පෙරහැරට තියෙන්නේ. ඒ වගේම චන්ද්‍රබානු නැමැති ජාවක රජුගෙන් සිංහලය බේරා ගැනීමට උපුල්වන් දෙවියන්ට සිදු කළ භාරයක් විදියට මෙම පෙරහැර ඇරඹුණු බවට විශ්වාසයක් තියෙනවා. ඒ වගේම එතුමාට වැළඳුණු රෝගයක් සුව කර දෙන ලෙස දෙවියන්ට කැප කළ භාරයක් අනුව පෙරහැර ඇරඹුණු බවට තවත් විශ්වාසයක් තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 1257 දී පමණ ආරම්භ කරන ලද දෙවිනුවර ඇසළ පෙරහැර පේලි පෙරහැර 6කින් සහ රන්දෝලි පෙරහැරකින් වර්තමානයේදී පැවැත්වෙනවා. දෙවිනුවර ඇසළ උත්සව සමයට බැතිමතුන් ඒ සඳහා කල්වේලා ඇතිව පේවෙනවා. මිදුලේ පහන් පැලක් බැඳලා පහන් දල්වා බාරහාර වෙනුවෙන් පූජා කරන පඬුරු තියලා උපුල්වන් දෙවියන්ට පින් දෙනවා. දෙවිනුවර ඇසළ පෙරහැරට කතරගම දෙවියන්ද වැඩම කරන බවට බැතිමතුන් අතර විශ්වාසයන් පවා තියෙනවා. සාම්ප්‍රදානුකූල සිරිත් වීත්වලට අනුව නැකතට කප් සිටුවා මෙය ආරම්භ කරනු ලබනවා. කෝල්මුරයාගේ හෙවත් දේවතොවිලේ පවත්වා හාල්කිරි දානයක් දෙවියන් විදසා පූජා කිරීමෙන් මෙම වාර්ෂික ඇසළ උත්සවය නිමාවට පත් කරනවා. විෂ්ණු දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන ලංකාවාසී බැතිමතුන් වැළඳුකැඩි ඇසළ උත්සව සමයේ ලංකාවේ දකුණු කෙළවර පිහිටි දෙවුන්දරට පැමිණෙනවා. උපුල්වන් දෙවියන් මත බුදුවන බෝසත් දෙවි කෙනෙකු බවද ජනප්‍රවාදයන් වල සඳහන් වෙනවා. ලක්දිව බුදුසසුන නොනැසී පවතින්නේද මෙම දෙවියන් නිසා බව කියනවා. මේ තමයි දෙවිනුවර පුදබිම සහ උපුල්වන් දෙවියන් පිළිබඳව සඳහන් කරුණු කාරණා. මේවයේ යම් සත්‍යතාවක් ඇද්ද නැද්ද යන්න ඔයාලට පැරණි මූලාශ්‍ර සහ පොත්පත් පරිශීලනය කරලා දැනගන්න පුළුවන්. හොඳයි එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අද වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ ඉතිහාසයේ සම්බන්ධ තවත් වීඩියෝ අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපි එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. අදට ගිහින් එන්නම්. මේ වීඩියෝ එක නරඹු ඔයාලට ගොඩාක් ස්තුතියි.